ෆොලෝවර්ස්ලා 180කින් මොනටයිස් ඔන්න වෙච්ච මගේම පේජ් එකක් ගැන පෙන්වන්න තමයි අද මේ හදන්නේ. Facebook එකේ ওই මොනටයිස් පේජ් වල ඉන්න නම් ඔයගොල්ලෝ දැකලා ඇති මම මේ ගැන පෝස්ට් ගොඩක් දාලා තිබ්බා ෆොලෝවර්ස්ලා 185න් CM tool ඔන්න වුණා කියලා. අද මේ පේජ් එකේ සම්පූර්ණ ඩීටේල්ස් ඒ ටික පෙන්වන්න තමයි හදන්නේ. ගොඩක් කට්ටිය බොරු කියලා තිබුණා. ඒකත් එක්කම මේක පෙන්වන්න හදන්නේ. මම ඔක්තෝබර් 3 තමයි මේ පෝස්ට් එක දැම්මේ. මට ෆොලෝවර්ස්ලා 185න් CM tool එක හම්බුණා කියලා. ඒක ඕගොල්ලන්ට ගිහිල්ලා බලන්න පුළුවන් ප්‍රොෆයිල් එකෙන් තියෙන එක දාලා. බලමු අපි එදා මම ස්ක්‍රීන්ෂොට් ටිකත් එක්ක මම පෙන්නන්නම් අද තියෙන තත්ත්වෙත් එක්කම. ඔය තියෙන්නේ මගේ CM tool on වෙච්ච notification එක ස්ක්‍රීන්ෂොට් එක්කම දාලා තියෙනවා ප්‍රොෆයිල් එකේම. එදා වෙද්දී engagement එක නෑ views එහෙම තිබුණේ 9000 ගානයි. engagement 400 ගානයි තිබුණේ. ඔය විදිහට ප්‍රොෆයිල් ඉෂුස් තියෙද්දිම තමයි CM tool ආවේ. දැනටත් ප්‍රොෆයිල් ඉෂුස් තියෙනවා මම ඉස්සරහට පෙන්නන්න. ඔය තියෙන්නේ ඒ තියෙන විදිහ ඩෑෂ්බෝඩ් එකේ views 9000යි සැප්තැම්බර් 30 මම ගත්ත ස්ක්‍රීන්ෂොට් එකක් දාලා තියෙන ස්ක්‍රීන්ෂොට් එකේ බලන්න පුළුවන් ඒක. ඉතින් දැන් මාස 3කට විතර කලින් දැන් මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරන්නේ දෙසැම්බර් වල. engagement 400 ගානයි තියෙන්නේ. තාමත් දැන් ඕක හම්බුනේ සැප්තැම්බර් වල. අද දෙසැම්බර් වෙලා ඒත් තාම මගේ ෆොලෝවර්ස්ලා 300 ගානක් ඉන්නේ බලන්න පුළුවන් ගිහිල්ලා. ඒ තියෙන්නේ මම මේ දාපු පෝස්ට් එක. ඉතින් තාමත් ෆොලෝවර්ස්ලා 300 ගානක් ඉන්නේ දෙසැම්බර් වෙලත්. දැන් බලමු දැන් තත්ත්වය කොහොමද කියලා. තාමත් ප්‍රොෆයිල් ඉෂුස් එහෙමම තියෙනවා. ඒ තියෙන්නේ තාම views 1,20,000 ගානයි මාසෙටම ගිහිල්ලා තියෙන්නේ. මහ ලොකු ගානක් තාම ගිහිල්ලා නැහැ. මොකද views count එක follow count එක ගොඩක් අඩුයි. අපි බලමු monetization tab එකේ CM tool එක on වෙලා තියෙන එක මම පෙන්නන්නම්. monetization status එක පෙන්නන්නේ earning money කියලා පෙන්නනවා. තියෙන්නේ මගේ tools වලට content monetization enable වෙලා තියෙන්නේ. tools වල පෙන්නනවා content monetization කියලා. ඒ තියෙන්නේ මගේ ප්‍රොෆයිල් එකේ තත්ත්වය තමයි. ගොඩක් කට්ටිය හිතන් ඉන්නවා ෆොලෝවර්ස්ලා 1000 2000 ඕනේ 10000 ඕනේ. දැනට තියෙන තත්ත්වය අනුව නම් එහෙම එකක් නැහැ. දැන් ඉස්සරහට නම් ඕක වෙනස් වෙන්න ඉඩ තියෙනවා. ඉස්සරහට නම් අර වේටිං ලිස්ට් එකටත් ෆොලෝවර්ස්ලා 10000ක් ඕනේ කියන කතාව ගොඩක් වෙලාවට දැන් ටික ටික එළියට එනවා. දැනට නම් එහෙම එකක් නැහැ බලමු. ඔය තියෙන්නේ ප්‍රොෆයිල් එකම තමයි ඉතින් කොහොමත් මම CM tool හම්බෙද්දී ඕගොල්ලන්ට බලන්න පුළුවන් මම ප්‍රොෆයිල් එකේ පෝස්ට් උඩරිම 5ක්වත් දාලා තිබුණ නැද්ද ඔය ඕනම් පල්ලෙහාට ගිහලා බලන්නත් පුළුවන්. ඒත් එක්කම බලමු මම weekly challenges කරලා තියෙනවද කියලා. weekly challenges මම කරන්නේත් නැහැ. සාමාන්‍යයෙන් achievements කරලත් නැහැ. achievements වලත් ඔය නිකම්ම අර ගියපු level 1 2 එක අර followers ලා 100 පහ වුණාට පස්සේ ඒක කොහොමවත් හම් වෙනවා. ඒ reel එකක් දාද්දී අර දෙක තුනක් ඔන්න වෙලා තියෙනවා. ඒ ඇරෙන්න මම achievements කරලත් නැහැ. එහෙම තමයි මේ ප්‍රොෆයිල් එක තියෙන්නේ. ඒත් CM tool on වෙලා තියෙනවා. ඉතින් ඔයාලට පේනවා ඇති මේකට follow count එකවත් views engagement කිසිම දෙයක් වැදගත් වෙන්නේ නැහැ. සමහර ලාවට followers ලා ලක්ෂ විතර ඉන්න page වලටත් CM tool එක ඇවිල්ලා නැති වෙලාවල් තියෙනවා. ඒ වගේම followers ලා 1000ක්වත් නැති page වලට CM tool ඇවිල්ලා තියෙන වෙලාවලුත් තියෙනවා. ඉතින් මේක follow count එක බලපාන්නෙම නැහැ. හැබැයි අනිවාර්යෙන් මතක තියාගන්න original content විතරක් කරගෙන යන්න. අනිවාර්යෙන් තමන්ගේ දෙයක් විතරක් කරන්න. අනුන්ගෙන් අරගෙන YouTube එතකොට වෙන platform වලින් අරගෙන වීඩියෝ දාන්න නම් එපා. අනිවාර්යෙන් copyright වදිනවා. ඒ නිසා එහෙම තියෙන ඒවාට CM tool ලැබෙන්නේ නැහැ. අනිවාර්යෙන් තමන්ගේ දෙයක් එක දිගට හරියට කරගෙන යන්න. reels ගොඩක් හොඳයි. reels වලින් අපිට engagement එතකොට follow count එක ගොඩක් වැඩි කරගන්න පුළුවන්. මේ වගේ දේවල් තමයි තියෙන්නේ. reels මාර විදිහට මේ සල්ලි හොයන්නත් පුළුවන්. ඉතින් ඔයාලටත් පුළුවන් පරණ page එකක් තියෙනවා නම් පරණ page එක උනත් කරන්න ගන්න. පරණ page එකක් කියලා CM tool ලැබෙන්නේ නැහැ කියලා එකක් නැහැ. මගෙත් මේ profile එක මට මතක හිටියට අවුරුදු 3ක් විතර පරණයි. මගේ page එකකුත් තියෙනවා. page එකත් අවුරුදු 2ක් 3ක් විතර පරණයි. ඒ ඔක්කොටම CM tool ලැබිලා තියෙන්නේ. ඉතින් කරගෙන යන්න ඕනේ. ඉතින් අනිවාර්යෙන් තමන්ගේ දෙයක් දාගෙන කරගෙන යන්න. ඉතින් කරන්නේ නැතුව ඔහේ බල බල ඉඳලා නම් CM tool ගන්න බෑ. active ඉන්න. ඔයාලට තව මොහොත ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් එකක් විදිහට දාන්න. මේ වගේ වීඩියෝස් මම ඉස්සරහටත් ගේන්න ඉන්නවා. මගේම අත්දැකීම් එක්ක මගේම වීඩියෝස් දාලා ඕගොල්ලන්ට මගේ
අත්දැකීම ෂෙයා කරගන්න තමයි හදන්නේ. ඉතින් අපේ channel එක subscribe කරලා තියාගන්න. එතකොට මේ වගේ වීඩියෝ දිගටම ඉස්සරහට බලන්න පුළුවන්.